ගීතහයයි. සුබ සන්ධ්‍යාවක්. ඔබ එකතු වෙන්නේ රෑ 10යි ගී 10යි වැඩසටහනත් සමග. මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ sannivedanaya පිළිබඳව මහාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. මම අධ්‍යාපනය ලබන්නේ හොරණ තක්ෂිලා මධ්‍යම මහාවිද්‍යාලයෙන්. ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් මගේ ප්‍රථම උපාධිය හදාරනවා. ඉන් පසුව මගේ පශ්චාත් උපාධි සම්පූර්ණ කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයෙන්, ඒ වගේම මැලේසියාවේ හා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලවලින්. මම මහාචාර්ය මధుපාෂිනී හේවගේ මම 10 වෙනි ගීතය විදිහට තෝරගන්නේ දවසක් පැල නැති හේනේ කියන ගීතය. ගුණදාස කපුගේ සූරීන්ගේ ගැඹුරු හඬ පෞරුෂය, මවකගේ අගය, ඇගේ කැපවීම පිළිබඳව මේ ගීතයෙන් මනාව පිළිඹු කරනවා. මේ ගීතය අහනකොට ඇහෙන හැම වෙලාවකමත් මගේ මතකයේ අතීතයට දුවගෙන යනවා. මම හිතන්නේ මගේ ජීවිතේ මගේ මතක ගොන්න අතර වැඩිපුරම මතක තියෙන්නේ මගේ අම්මත් එක්ක. මොකද මම විවාහ වෙන්නේ ජීවිතේ මැද වයසේදී. අම්මට ඕන වුණා අම්මට වඩා හොඳ අධ්‍යාපනයක් ලබලා දෙන්න, හොඳ සමාජීය ආර්ථික තත්ත්වයක් වගේම මේ රටට සමාජයට වැඩදායී කෙනෙක් මං තුලින් බිහි කරන්නට. ඉතින් මේ ගීතයේ තියෙන අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණ අම්මේ කියන මේ පදවල් ටික මගේ සමන්පත් අතර රැඳෙනකොටම මට මතක් වෙන්නේ කුඩා කාලේ මගේ අම්මා මාව ශිෂ්‍යත්ව පන්ති අරගෙන ගිය පළවෙනි දවස. ඇයට වමනා තිබුණා මම ශිෂ්‍යත්ව පාසල හොඳ පාසලකට යනවා දකින්න. අම්මා කොයි වෙලාවකවත් කිසිම සම්බන්ධකමක් පාවිච්චි කරේ නැහැ මාව ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න පාසලකටවත් දාන්න. ඇය මට කියපු කතාවක් තමයි ශිෂ්‍යත්ව පාසල ඔය හොඳ ඉස්කෝලේකට යන්න කියලා. ඉතින් මම මේ ශිෂ්‍යත්ව පන්තියට පළවෙනි ගිය දවස මට මතක් වෙනවා මේ ගීතය අහනකොට. මොකද එදා නාකපන වැස්සක් තිබුණ දවසක්. මම අම්මත් එක්ක ධර්මරත්න සර්ගේ ගෙදරට පන්තියට ගියේ මේ වැස්සේ. අපිට සිද්ධ වුණා කෙත් වතු ලඳු කැලෑ පහු කරගෙන තමයි සර්ගේ ගෙදරට යන්න සිද්ධ වුණේ. ඒ කාලේ බස් රථයක් තිබුණේ නෑ ඒ පාරේ. ඉතින් මහා වැස්ස අපිට තිබුණ කුඩේ ලොකු එකක් නෙමෙයි. ඉතින් අම්මා මාව ඇගේ ඇඟට තුරුළු කරගෙන මගේ පැත්තට කුඩේ වැඩිපුර බර කළා කියලා මට හිතුනේ, මට දැනුනේ සර්ලා ගෙදරටත් ගියාට පස්සේ. මොකද අම්මගේ ඇඟේ එක පැත්තක්ම සම්පූර්ණයෙන්ම තෙමිලා වැහි බින්දු ඇඳගෙන හිටපු ඇඳුමෙන් බිමට බේරෙනවා. මට චූටි හිරිකඩ ටිකක් විතරයි වැදිලා තිබුණේ. ඒ තරමටම වැස්ස හරිම තදයි ඒ දවසේ. ඉතින් මට හිතුණා අම්මා අපි වෙනුවෙන් කොච්චරනම් කැපවීම කරනවද කියලා. ඉතින් අම්මා කියලා කියන්නේ සසරක්ම තමයි. අම්මා කෙනෙකුට පුළුවන් දරුවෙක් වෙනුවෙන් ඕනම කැපවීමක් කරන්න. මේ ගීතේ කියනවා නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගුරුණුදා කියලා. මගේ ජීවිතේ වැටිච්ච හැම මොහොතකටම ඒ කඳුලට බරක් වටිනාකමක් දුන්නේ මගේ අම්මා. සමහර ජීවිතේ කඩා වැටිච්ච අවස්ථාත් එක්ක නෑදෑයෝ අසල්වැසියෝ ළඟින් හිටපු අය මට අපහාස නින්දා කරද්දි මගේ අම්මා මහා හයියක් වෙලා මහා වෘක්ෂයක් වෙලා මාත් එක්ක හිටියා. ඉතින් අද මම මහාචාර්යවරියක් වුණා කියලා අපේ අම්මාට එදා හිටපු දුවම තමයි. ඉතින් අද මම කොළඹ ඉන්නේ, අම්මා ඉන්නේ ගමේ. නමුත් අම්මට ඇත්තටම ආදරේ වගේම තමයි කේන්ති ගියොත් ෆෝන් එකෙන් හරි කෝල් කරලා බනිනවා. ඉතින් ඒ තමයි අම්මා. අම්මා ඉතින් සසරක්ම තමයි අපි හැම කෙනෙකුටම. අංක 10. දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. නුවර වීදි යට කරගෙන
පිරුණදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුදුහුළඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද ගීතයයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ නවවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ වහින්නට හැකි නම් කියන මේ නන්දා මාලනිය ගායනා කරන ගීතය. ඇති නැති පරතරය එදත් අදත් හැමදාම අපේ සමාජයේ තියෙනවා. කෝවිඩ් අර්බුදෙත් එක්කම මේ ඇති නැති පරතරය තවත් වැඩි වුණා කියලා මට හිතෙනවා. මේ ගීතයේ එක තැනකට මම හරිම සංවේදී. ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් මේ රටේ කොච්චරනම් මිනිස්සු ඉන්නවද? එක වේලක් අර වේලක් කන මිනිස්සු සමහර වෙලාවට බඩගින්නට තේ උගුරක් විතරක් බීලා තමන්ගේ දරුවන්ට තියෙන දේ කන්න දීලා ජීවත් වෙන දෙමව්පිය කොච්චරනම් මේ රටේ ඇද්ද? මම හිතනවා අපිට පුළුවන් නම් මේ සමාජයට අපිට පුළුවන් විදිහට තව කෙනෙකුට උදව් කරන්න, මේ සමාජයේ සුගතිගාමී වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මම හිතන්නේ මේ ලෝකේ හරි ලස්සන වේවි. මට මේ ගීතය අහනකොට සහ ඇහෙනකොට මගේ මතකයට ඇඳෙන එක සිදුවීමක් තියෙනවා. මම අවුරුදු කිහිපයකට කලින් මගේ උපන්දිනය සැමරුවේ ගෙදර උයපු බත් ටිකක් පාර්සල් වලට බැඳලා ඒ නගරේ හිටපු උදව් ඕනේ කියලා හිතපු මිනිස්සුන්ට බෙදලා. එක 100 කෙනෙකුට මම බත් එක දෙනකොට ඒ 100 හරි ආදරණීය විදිහට මට පින් දුන්නා. ඒ 100ගේ ඇතුලේ මට නොදකින සමහරලාට මිනිස්සු නොදකින කරුණාවක් තියෙනවදෝ කියලාත් මට හිතුණා. මට හිතුණා මේ 100ත් එක ටිකක් කතා කරන්න. මොකද මට ඒ 100ගේ මුණ දිහා බැලුවාමත් හිතුණා හොඳ පවුලක කෙනෙක් වෙන්නට ඕනේ. සමහරට මේ 100ගේ ජීවිත කතාව තුලත් මොකක් හරි දුකක් හැංගිලා ඇති කියලා. ඒ 100ගේ කඳුළු කතාව මට කියන්න පටන් ගත්තා. මේ 100ගේ දුවයි පුතයි අනතුරකින් මිය යනවා. එක මොනුපුරෙක් ඉන්නවා හරිම පොඩි මේ පුතයි ලේලි නැති වෙනකොට. ඉතින් නෑදෑයෝ බලෙන් ඇවිල්ලා මේ ඉඩම් දීපල අල්ල ගන්නවා. 100 මේ දරුවත් අරගෙන කොළඹට සේන්දු වෙන්නේ පොඩි කාමරයක් කුලියට අරගෙන. ඉතින් මේ 100 අතපාලා හම්බකන කීයක් හරි පොඩි වැඩක් කරලා කුලියක් මලියක් කරලා හම්බ කරන සල්ලි වලින් මේ මුණුපුරාව පාසල් යවනවා. මම හිතුවා මට පුළුවන් විදිහට මේ 100ටයි මේ දරුවටයි උදව් කරනවා කියලා. අද වෙනකොට මේ 100 ජීවතුන් අතර නැහැ. පුතා එක්තරා රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරන පීඨයේ අධ්‍යාපනය ලබනවා. වාසනාවකට මේ දරුවට අවුරුදු 18ක් විතර වෙනකම් 100 ජීවත් වුණා. අදටත් මේ පුතාගේ අධ්‍යාපනයට මට පුළුවන් විදිහට මම උදව් කරනවා.
ඉතින් මම හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අපි කරන හොඳ වැඩ, අපි කරන කුසල් අපි සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ නොකලට, ඒව සමාජ මාධ්‍ය අපි බෙදා නොගත්තට අනිත් අයත් එක්ක අපි යම් කෙනෙකුට උදව් කරාට පස්සේ ඒක වචනකින් වෙන්න පුළුවන්, යම් ද්‍රව්‍යකින් වෙන්න පුළුවන්, මුදලකින් වෙන්නට පුළුවන්. අපිට ඒකේ හිතට ලොකු සතුටක් දැනෙනවා. මම විශ්වාස කරනවා මේ සතුටම තමයි කුසල කර්මයක් වෙන්නේ කියලා බෞද්ධයෙක් විදිහට. මොකද බුදුදහමෙත් කියනවනේ සන්තුෂ්ටි පරමන් ධනම් කියලා. අංක 9 වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් නිදන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවෙන සුබ සීනයක් වී ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැදායයි ගීතායයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ මම 8 වෙනි ගීතයේ විදිහට තෝරගන්නේ දීපිකා පියදර්ශිනී මහත්මිය ගායනා කරන පොරළු වැනෙන පය රිදවන කියන ගීතය. මේ ගීතය අහනකොට මට මොකක්දෝ හිතට මොකක්දෝ දුකක් දැනෙනවා. මොකද මේ ගීතය පුරාම කියවෙන්නේ එක්තරා කඳුළු කතාවක්ද කියලා මට හිතෙනවා. මොකද ඒක තැනක කියනවා කාසි ඇතොත් මේ පිළිමල් කඳුළු වතුර පොදක් බොන්න කියලා. කඳුළු වතුර පොදක් බොන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතය කඳුලින් පිරීලා තියෙන්නේ. සමහර වෙලාවට මේ කියනවා ඇත්තේ බෙලිමල් ටිකක් විකුණලා මුදල් කීයක් හරි හොයාගෙන ජීවිතේ කියන කතරත් එක්ක ලොකු ඝර්ෂණයක් කරන කෙනෙක් ගැන වෙන්නට පුළුවන්. මට මේ ගීතය අහනකොට එක්තරා සිද්ධියක් මතකයට නැගෙනවා. ඊට අවුරුදු කිහිපයකට කලින් මම පර්යේෂණයක් කරන්නට බදුල්ල ප්‍රදේශයට යනවා. ඒ ගිය වෙලාවක මමත් මගේ ස්වාමි පුරුෂයාත් එක්තරා පුරාණ රජමහා විහාරයකට මේ ප්‍රදේශයේ තියෙන යනවා වන්දනාමාන කරන්නට. ඒ වෙලාවේදී බොහොම සුන්දර දියණියක් මගේ ළඟට දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා මැඩම් මම මැඩම්ව දන්නවා මම මැඩම්ගෙන් ඉගෙන ගන්නවා කියලා. මමත් ටිකක් කලබල වුණා මට ඇගේ මුහුණ තරම් හුරු නැති නිසා. අතන මේ සිද්ධිය වුණේ කොවිඩ් කාලේ. ඒ කාලේ අපි විශ්වවිද්‍යාලයේ දේශන කරේ මාර්ගගතව. එතකොට අපිට දරුවෝ දකින්න තියෙන අවකාශය හරි අඩුයි. නමුත් ඔවුන්ට මාව දකින්න පුළුවන් මාර්ගගතව.
ඉතින් මම ඇගෙන් අහනකොට අය කිව්වා මම විවෘත විශ්වවිද්‍යාලයේ බදුල්ල මධ්‍යස්ථානයේ තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් මම දේශනවලට සම්බන්ධ වෙනවා මැඩම් ගෙත් කියලා. ඉතින් මට ඇය දැක්කහම එක අතකින් සතුටක් හිතුණා. ඇය බොහොම සුන්දර යුවතියක්. අපි අර ලස්සනට කියන්නේ අර ලස්සන බෝරිච්චියක් දාපු ලස්සන මල් ගවුමක් ඇඳලා හිඳියේ මට අද වගේ මතකයි. කොණ්ඩේ හරි ලස්සනට කොණ්ඩ දෙකක් කැරලි විදියට ගොතලා තිබුණා. ඇය මල් විකුණනවා අර වැවෙන් කඩාගෙන ඇවිල්ලා මේ බැතිමතුන්ට. ඇය ඒකෙන් මුදලක් හොයා ගන්නවා. ඊට පස්සේ ඇය අපිව අරගෙන යනවා ඇගේ අම්මා ළඟට. අම්මා බෙලි මල් විකුණනවා. ඉතින් මේගොල්ලන්ගේ කඳුළු කතාව මාත් එක්ක කියනවා තාත්තා ජීවතුන් අතර නැහැ. ඉතින් මේ අධ්‍යාපනයට ජීවත් වෙන්න තමයි මුදල් හොයන්නේ. මේ බෙලි මල් ටික විකුණලා මල් ටික විකුණලා මේ අම්මයි දුවයි. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේම කඳුළු කතාවක්. ඉතින් මට ඒකයි මම මේ පද පෙළියට හරිම සංවේදී. කාසියතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොතක් පොන්න. තව තැනක කියනවා අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුණු පැලට වදී කියලා. අපි කියනවනේ කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා කියලා. අද වෙනකොට මට හරි සතුටුයි මේ දියණිය තමන්ගේ උපාධිය සම්පූර්ණ කරලා ගුරුවරියක් විදිහට පාසලක සේවය කරනවා. අදටත් ඉදහිට මට කතා කරනවා. ඇයයි මමයි මුලින්ම හම්බ වෙච්ච අවස්ථාව මාර්ගගත අධ්‍යාපනයෙන් නෙමෙයි. අර පන්සල් ළඟදී හම්බ වෙච්ච සිද්ධියයි නිතර මතක් කරනවා කතා කරන හැම මොහොතකම. ඉතින් මට ගුරුවරියක් විදිහට ඇගේ ජීවිතේ ඇය ලැබපු ජයග්‍රහණ සහ ඇය අද සතුටෙන් ජීවත් වෙනවා. ඇයි තාම ළඟදී කරකාර බැන්දා. ඉතින් ගුරුවරියක් විදිහට ඇගේ හැම ජයග්‍රහණයක් ගැන මට තියෙන සතුට. අංක 8 උරලු ඇනින පයරිදවන වෙහෙස මදක් නිවාගන්න. ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න. මහත්වරුනි බදුලුවෙන් කිරි කඳුලක් අපිත් ගන්න. කාසියතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න. ගීතයයි. අද
සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතු භාෂිනී හේවගේ. මම හත්වන ගීතය විදිහට තෝරගන්නේ හෝ පළුවන පෙත කම්පිත කරමින් වික්ටර් රත්නායකයන් ගායනා කරන මේ ගීතය අහන සහ ඇහෙන හැම වතාවකම මටත් නොදැනීම මගේ අත්පා මගේ මුළු ශරීරයම යම් ලතාවකට නර්තනයක යෙදෙනවා කියලා මට දැනෙනවා. ඒ තරම් මම නර්තනයට පෙම් කරනවා කිව්වොත් නිවැරදි. මේ ගීතෙන් කියන්නේ රාධා හරි ලස්සනට නර්තනයේ යෙදෙනවා. ඇගේ සුන්දර දේහය රිද්මය ලතාව සහ හැඩයත් එක්ක. නර්තනයට ප්‍රේම කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් මගේ සීයා පහත රට නැටුම් පරම්පරාවකින් පැවතෙන්. නමුත් මගේ අම්මවත් ස්වාමි පුරුෂයාවත් මට කොයිම අවස්ථාවකවත් ඉඩක් ලබලා දුන්නේ නෑ. මට ඒ තිබුණු අර උපතින්ම ලැබුණු නර්තන හැකියාව දියුණු කරගන්නට. කොහොම වුණත් අදටත් මට පුළුවන් ලස්සන නර්තනයක් රස විඳින්න හරි ලස්සනට. මගේ නර්තනය සහ ඒ නර්තනය කරපු අවස්ථාවන් සමහර වෙලාවට ඉස්කෝලේදී විශ්වවිද්‍යාලයේදී අගය කරපු අවස්ථා මට මේ වෙලාවේ මතක් වෙනවා. මොකද මෙතන කියනවා අංජන ගල්වන පංකජ නයනි වෙන චංචල කළ සත්සර දියනි අංජන ගල්වන පංකජ නයනි මන්මද නර්තන රංගන කළ මැන කියලා. මට මතකයි මුලින්ම මම නර්තනයක යෙදෙන්නේ තරු නැලවිලි ගීතයකට මගේ අහලෝ පිරිසත් එක්ක ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලේ. මට ප්‍රේක්ෂකාගාරයෙන් ඉතාම හොඳ ප්‍රශංසා ලැබුණ මේ නර්තනයෙන් පස්සේ මම ඉතාම කුඩා ඒ කාලේ මං හිතන්නේ මම 3 වෙනි පන්තිය 4 වෙනි පන්තිය වගේ තමයි ඉන්නේ ඇත්තේ මට මතක හැටියට. මොකද මගේ මූණේ තිබුණ භාව ප්‍රකාශන හරි ලස්සනට ඉදිරිපත් කරා කියලා ගුරුවරියෝ විතරක් නෙමෙයි මගේ යාළුවන්ගේ දෙමව්පියෝ මගේ අම්මා පවා මට සඳහන් කරා. ඉතින් මම නර්තනයට හරිම කැමති. ඒ වගේම තමයි පූජා නැටුමක්. සරස්වතී දේවිය වන්දනා කරන පූජා නැටුමක් මම පොඩි කාලේ කරපු ඒ දර්ශනීය මතකය මේ වෙනකොටත් මගේ ඇස් පනා පිට මැවිලා මට පේනවා. මම දහම් පාසලේදී තේ නර්තනය ඉදිරිපත් කරා. මට මතකයි අයියලා අක්කලා ඇවිල්ලා මාව බදාගත්තා. ඒ තරම් ලස්සනට මම මේ නර්තනය කරා කියලා. කොහොම වුණත් මම හොරණ දක්ෂිලා මධ්‍යම මහාවිද්‍යාලයට ගියාට පස්සේ මට හැකියාව ලැබෙන්නේ නැහැ නර්තනයට යෙදෙන්න බොහෝ විට. මොකද මම එක විෂයක් විදියට විතරයි හදාරන්නේ. සමගි සරසවි කාලෙත් මම අධ්‍යාපනය ලබන කාලෙත් මම එහෙම නර්තනයේ යෙදෙන අවස්ථා හරිම අඩුයි මගේ මතකයේ හැටියට. නමුත් මම විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණාට පස්සේ අපේ තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ත්‍රිවිධ සංගම්. ඉතින් ඒවයින් ඉදිරිපත් කරපු එක කලාවුලෙලකදී මම මනමේ කුමාරිය විදිහට රඟ දැක්කුවා සහ විවිධ අවස්ථාවල නර්තනයේ යෙදුණා. නමුත් මම විවාහයෙන් පස්සේ මම නර්තනය ප්‍රගුණ කරන්නට හරි ඒ නර්තනය කරන්නට හරි මම යොමු වුණේ නැහැ. නමුත් මම නර්තනයට ඇත්තටම පෙම් කරන කෙනෙක්. ඒ නිසාමයි මේ හෝපලු වනපෙත කම්පිත කරවන කියන ගීතය ඇහෙන හැම වෙලාවකම මේ මතකයන් ගොන්නම මගේ මනසට ඇතිලා එන්නේ. අංක 7 හෝපලු වනපෙත කම්පිත කරවන මන්මදනල්තන රංගන කළ මැන හෝපලු වනපෙත කම්පිත කරවන මන්මදනල්තන රංගන කළ මැන ගමධනිසා තකිර කත් තදිකිට කත ගදිගෙන ධගින තකිර කත් තදිකිට කත ගදිගෙන කත් තදිකිට කත ගදිගෙන දා කත් තදිකිට කත ගදිගෙන දා කත් තදිකිට කත ගදිගෙන දා ලැමවිල පිය කරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී ලැමවිල පිය කරු හසුන් රකින්නී ලැමවිල
පියකරු ලැමවිල ලැමවිල පියකරු ලැමවිල පියකරු හසු රකින්නී සිහිනිග සුවි පුල් පුල් දරන්නී මන්මද නර්තන රංගන කළ ඕ පළුවන පෙර අම්පිට කරවන මන්මද නර්තන රංගන කළ මැන ඕ පළුවන පෙර කම්පිත කරවන මන්මද නර්තන රංගන කළ මැන ගමධනිසා 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 अंजन गल्वन पंकज नयनी वेन चंचल कल सत्सर दियनी अंजन गल्वन पंकज गवनी दसनीदा मपदा मगरी सरिनी सनीदा अंजन गल्वन अंजन गल्वन अंजन गल्वन पंकज नयनी वेन चंचल कल सत्सर दियनी मन्मद नर्तन रंगन कल मैन ओ पलुवन पेत कंपित करवन मन्मद नर्तन रंगन कल मैन ओ पलुवन पेत कंपित करवन मन्मद नर्तन रंगन कल मैन धनि धनि समगारि सगम सगम सग सगम निधपम धनि समगारि सगम निधपम धनि समगारि सारि धनि धपम गारि सगम गम धनि दस सगम गम धनि दस सगम गम धनि सा ගීතයයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මధుභාෂිනී හේවගේ හයවෙන ගීතය විදියට තෝරගන්නේ ජගන් මෝහිනී මధుර භාෂිනී. තව කෙනෙක් හිතන්න පුළුවන් මම නර්තනයට පෙම්බදන නිසාම මේ ගීතය තෝරගත්ත කියලා. මොකද සරස්වතී මෑණියෝ ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. මම කලාවට ආදරය කරනවා වගේම සරස්වතී දේවිය වන්දනා කරනවා, ගෞරව කරනවා. ඒ නිසාම නෙමෙයි මම මේ ගීතයට කැමති. ඊට වඩා එහා ගිය මතක ගොන්නක් මේ ගීතයත් එක්ක මට තියෙනවා කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මම අවුරුදු 4-5 කාලේ එක දවසක් පන්ති ගුරුතුමා ඇවිල්ලා මට කියනවා මේ නම් ලකුණු කරනකොට ඔයාගේ නම ගලගෙදරගේ තුෂාරි මధుභාෂිනී. මේ මధుභාෂිනී කියන නමට හරි කැමති. මොකද ඔයා ගීතයක් අහලා ඇති ජගන් මෝහිනී මధుර භාෂිනී කියලා ගීතයක්. මම එතකොට පොඩි අපිට තියෙන කාලේ සමාජ මාධ්‍ය තිබුණේ නෑ. ගෙදර ගිහිල්ලා ඔක සමාජ මාධ්‍යෙන් අහන්න. ඉතින් අම්මටත් කියලා ඕක මේ ගුවන් විදුලිය හරි රූපවාහිනිය හරි යනවා දිහැමම ආසාවෙන් බලන් හිටියා. ඉතින් කවද්ද මේක යන්නේ කියලා. ඉතින් දවසක් මට පුළුවන් වුණා ඔය ගීතය අහන්න. මට හිතුණා මේ මధుර භාෂිනී. ඒතර මගේ නමේ අර්ථය එන්නේ එයයි. මම මధుභාෂිනී. නමුත් මම පාසල් කාලේ විශ්වවිද්‍යාල කාලේ පාවිච්චි කළේ තුෂාරි කියන නම. මොකද මගේ පළවෙනි නම ඒක නිසා. ඉතින් දවසක් මම අම්මගෙන් ඇහැව්වා ඇයි මට
තුෂාරි මధుභාෂිනී කියලා දාන්න හේතු වුණේ මොකද මමත් හරි ආසයි මේ මధుභාෂිනී කියන මගේ දෙවනි යට යොදලා තියෙන නමට. ඇය කිව්වා ඇය මාව හම්බ වෙන්න ඉන්නකොට ඇය මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ channel එක අහගෙන හිටියා. ඒකට සින්දුවක් කියන්න ආව දුවෙක්. එයාගේ නම මధుභාෂිනී. ඉතින් අම්මා හිතුවලු කවදා හරි දුව හම්බුණාට පස්සේ මේ නමේ යම් කොටසකට හරි එකතු කරනවා කියලා. ඒ විදිහට තමයි මගේ නමේ මේ ඉතිහාස කතාව ඇත්තටම එන්නේ. චරම නම ගැන කතා කරන්නේ නම ඇත්තටම හරි ලස්සනයි කියලා මටත් හැඟෙනවා. ඒ වගේම තමයි මම මැලේසියාවේ සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන කාලේ මගේ යාළුවෝ ඒගොල්ලන්ගේ භාෂාව විශේෂයෙන්ම මේ මැලේ භාෂාවෙන් මදු කියලා කියන්නේ හානි කියලා කියන්නේ මේ අපි කියනවා මී පැණි වලට. ඒ වගේම මට ඉන්දියාවේ යාළුවෝ හිටියේ. ඒගොල්ලෝ අර මදු කියන්නේ අර මදු විත. ඉතින් ප්‍රනීත් අබේසුන්දර මහාචාර්යතුමා මට හම්බ වෙන මේ ළඟදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තිබුණු වැඩ කටයුත්තකදී එතුමා කියනවා මේ නමේ ඝන කොහොම වෙතත් මధుභාෂිනී කියන්නේ හරි සුන්දර නමක් කියලා. මොකද එතුමා වගේ ජ්‍යෙෂ්ඨයෙකුට අපි හැම කෙනෙක්ම ගරු කරන කෙනෙක්. එතුමත් කලාවට බොහෝ වශයෙන්ම දායක වෙලා තියෙන බොහොම සුන්දර මහාචාර්යවරයෙක්. මමත් විශ්වාස කරන පෞද්ගලිකව මధుභාෂිනී කියන නම මම පාවිච්චි කරන්න පටන් ගන්නෙම විවෘත විශ්වවිද්‍යාලයට ආවට පස්සේ. මොකද තුෂාරි කියලා නම පාවිච්චි කරන සහ භාවිතා කරන කිහිප දෙනෙක්ම මගේ පීඨේ හිටියා. ඒ නිසා තමයි මම මధుභාෂිනී කියන මගේ දෙවනි නම පාවිච්චි කරන්න පටන් ගන්නෙ. මම විශ්වාස කරනවා මේ නමත් මගේ ජීවිතයට වාසනාව අරගෙන ආවා කියලා. මොකද මට අධ්‍යාපනික වශයෙන් වෘත්තීය වශයෙන් වගේ මගේ පෞද්ගලික ජීවිතේ ලොකු මානසික සතුටක් මගේ ස්වාමි පුරුෂයා හම්බ වෙන්නෙත් මම මේ නම පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ. ඒ නිසා මధుභාෂිනී කියන නමට මම හරි කැමතියි. ඒකත් හේතුවක් වෙන්න ඇති මේ ගීතයට මෙච්චර මම කැමති වෙන්න. අංක 6 ජගන්මෝහිනී මధుර භාෂිනී चारु देहिनी कमल वाचिनी सरस्वती देवी वंदे सरस्वती देवी कंपित कंचन माला कुजित किंकिनी नूपुर जाला कंपित कंचन माला कुजित किंकिनी नूपुर जाला पाद सरोदे कठी तटाके पाद सरोदे कठी तटाके चंचल नर्तन लीला चंचल नर्तन लीला पंकज रूपाकुल अंकिक कुंकुम रेखा मीन मकर पंकज रूपाकुल अंकिक कुंकुम रेखा पूर्ण कुंभ मिव पीन पयोधर पूर्ण कुंभ मिव पीन पयोधर पूरितामृत धारा पूरितामृत धारा
साधन पुण्यमूर्तिधर सुरकुल वर अभिरूपा भाग्य साधन पुण्यमूर्तिधर सुरकुल वर अभिरूपा देहि देहि वरदायक हस्ते देहि देहि वरदायक हस्ते शुभ मंगल मुद्रा शुभ मंगल मुद्रा ගීතයයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ මම මහාචාර්ය මතුභාෂිනී හේවගේ පස්වන ගීතය විදිහට මම තෝරගන්නේ ඉස්කෝලේ හාමිනේ කියන ගීතය. ජානක වික්‍රමසිංහයන් ගායනා කරන මේ ගීතය පද රචනා කරන්නේ සමුද්‍රවෙත්ත සිංහයන්. ඔහු අධ්‍යාපනය ලබන්නේ මම සිප් සතර හදාරපු හොරණ තක්ෂිලා මධ්‍යම මහාවිද්‍යාලයමයි. තක්ෂිලා මෑණියන්ගෙන් බිහිවෙච්ච ඉතාම දක්ෂ නිර්මාණකරුවෙක් විදිහට මම ඔහුව දකිනවා. මේ ගීතයක තැනක කියනවා ඉස්කෝල හාමිනේ ඇයි මට නපුරු වුණේ මම නුඹට පෑස්සෙනේ ඇයි නොතකන්න කාරණේ කියලා. මේ පදවැල් ටික සමන වැකෙනකොටම මගේ මතකය දිව යන්නේ මට වෙච්ච අත්දැකීමක් හෝ සිද්ධියකට නෙමේ මගේ ඉතාම ළඟින් හිටපු මිතුරියක්. ඇය අදටත් මගේ මිතුරියක්. මුහුණ දුන්නු සිද්ධියකට ඇගේ අත්දැකීම් සමුදායකට. ඇය දුෂ්කර පාසලක ගුරුවරියක් විදිහට පත්වීම ලැබිලා යනවා. ඇය ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා ඒ පාසලේ ගුරුවරයෙක් එක්කම. මට දුරකථන ඇමතුමක් දීලා ඇය කියනවා මං හිතන්නේ මම සංසාරේ හොයපු ප්‍රේමය මට හම්බ වුණා. මම මේ වගේ ප්‍රේම සම්බන්ධයක් මේ පාසලේම ගුරුවරයෙක් එක්ක පටන් ගත්තා කියලා. නමුත් අවාසනාවකට නැවත ඇය මා අමතන්නේ දෙපාර්ශ්වයෙන්ම මේ විවාහයට විරුද්ධ වෙනවා. හේතුව වෙන්නේ හඳහන් වල නොගැලපීම කියලා. ඒ නිසාම මේ සම්බන්ධය නතර වෙනවා. ඇය ගමට නැවත පැමිණෙනවා. අර දුර බැහැර පාසලෙන් දෙමව්පියන්ගේ බලකිරීම මතම ඒ පාසලෙන් අයින් වෙලා. ඇය විවාහ වෙනවා. ඇගේ ස්වාමි පුරුෂයා මිය යනවා. කාලයක් ඇය තනියෙන් ඉන්නවා. දවසක් මට ඇයකින් දුරකථන ඇමතුමක් නැවත ලැබෙනවා. මොකද මම ඉන්නේ කොළඹ. ඇය කියනවා කාලෙකට කලින් මගේ සම්බන්ධය තිබුණු අර ගුරුතුමා මට අද හම්බුණා. අපේ අර වෘත්තීය සංගම්වල තිබුණු රැස්වීමකදී ඔහු මට ඇවිත් කතා කරා. ඔහුත් ප්‍රථම විවාහයෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්. මගේ ස්වාමි පුරුෂයාත් නැති වෙලා අවුරුදු ගානකට පස්සේ ඔහු මට හම්බ වුණේ අහම්බෙන්. ඉතින් ඔහුත් එක්ක මම කතා කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ මාස 6කට විතර පස්සේ ඇය මට කියනවා අපේ විවාහයට ඔබත් එන්න ඒ විවාහයට අත්සන් කරන්න කියලා. ඉතින් මේ ඉස්කෝලේ හාමිනේගේ විවාහයට මමත් යනවා. මට හිතෙනවා හාදහන් වගේ දේවල් ඇත්තද නැත්තද කියලා මේ කතාව මම දන්න නිසාම. කොහොම වුණත් මේ ගීතය පුරාම තියෙන ඔවුන්ගේ කතාවද කියලා මට වෙලාවකට හිතෙනවා. අංක 5 ඉස්කෝලේ හාමිනේ ඉස්කෝලේ හාමිනේ ඇයි මට නපුරු උනේ මං නුඹට පෑසෙනේ ඇයි නොතකන්න කාරණේ ඉස්කෝලේ හාමිනේ ඇයි මට නපුරු උනේ
සිට නුඹ ඉස්කෝලෙට සඳ පාල උනත් සීතල නෑ මට රෑජාමට තනියාන උරුම වී වැළපෙන විට වැහි කාලෙට සුබසීන අරන් ආවේ නුඹ විතරක්මයි මට ඉස්කෝලේ හාමිනේ ඇයි මට නපුරු උනේ මගේ හිසේ පැළඳි ආදරයේ ඔටුන්න අරගෙන නොකියාම නුඹ ගියා ගින්දරදී මට ඇවිලෙන අතරමං වෙලා දිවියේ තනියම වැළපුණ මට දුන්නේ ඇයි මෙහෙම දුකක් පපුව පත්තු වෙන ඉස්කෝලේ හාමිනේ ඉස්කෝලේ හාමිනේ ඇයි මට නපුරු උනේ මං නුඹට පෑසෙනේ ඇයි නොත කන්න කාරණේ ඉස්කෝලේ හාමිනේ ඇයි මට නපුරු උනේ ගීතයයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ 4 වෙනි ගීතය විදිහට මම තෝරගන්නේ නුඹත් හරි පුදුමයි කියන ගීතය. මේ ගීතය අහන හැම වෙලාවකම මට හිතෙනවා ජීවිතේ එක කාලෙකදී මට මගේම නොවෙන මගේම ආදරයක් තිබුණද කියලා. මොකද මේ ගීතේ එක තැනක කියනවා අහඹුවක් නුඹ සිතට පැටළුණු ඇසට ඇස හමු නොවී පෙම් කළ හුරු පුරුදුකම් දැනුණු බව ඇත්තයි නුඹ අදත් හරි පුදුමයි කියලා. මට ඌව හම්බ වෙන්නේ මුලින්ම මම මගේ විදේශ අධ්‍යාපනයට යන්න කලින් විවිධ රටවල් පිළිබඳව සහ එහි තිබෙන විශ්වවිද්‍යාල ගැන මම තොරතුරු හොයනවා. ඒ කාලේ මම දන්න කෙනෙක් මාර්ගෙන් තමයි ඔහුගේ නම්බරේ මට හම්බ වෙන්නේ. ඔහු ඉන්නේ සිංගප්පූරුවේ. මටත් උවමනාව තිබුණා ලංකාවට ළඟ රටකට යන්න මගේ උසස් අධ්‍යාපනයට විශේෂ මගේ ආචාර්ය උපාධියට. මම ඒ කාලේ හිටියේ බොහොම තරුණ වයසක. මගේ ජීවිතේ යම්කිසි ආකාරයක ප්‍රේමේ වියෝවක් ඇති වෙච්ච යුගයක්. අධ්‍යාපනය වගේම මේ රටෙන් ටිකක් ඈත් වෙලා ඉන්නට ඕනේ කියලා මට හිතිච්ච කාලයක්. මම ඒ වෙලාවේදී ඔහුත් එක්ක කතා කරලා මේ රටේ තොරතුරු ලබා ගන්නවා, අධ්‍යාපන ක්‍රමය ගැන අහනවා, විවිධ ප්‍රෝග්‍රෑම්ස් ගැන අහනවා, ඒ රටේ තියෙන කරන්සි එක මොකක්ද කියලා අහනවා. ඉතින් මම රටට ගියාට පස්සේ මම මුලින්ම යන්නේ මැලේසියාවට, පස්සේ තමයි මම සිංගප්පූරුවට යන්නේ. ඉතින් මම එහෙ ගියාටත් පස්සේ ඔහුට දුරකථනයෙන් කතා කරලා මට සමහරලාට ඇති වෙන ප්‍රශ්න ගැන මම කියනවා. මම විතරක් නෙමෙයි විවිධ රටවල් වල ශිෂ්‍යාව හිටියා. මම ගිය අවුරුද්දෙම මම හිටපු නේවාසිකාගාරෙම ලංකාවේ හිටපු ශිෂ්‍යාව අඩුයි. ඒ නිසා මට සමහර වෙලාවට මගේ ප්‍රොපෝසල් එක හදාගන්න එක කියන්නේ මගේ අධ්‍යයන කටයුතු සඳහා සමහර උපදෙස් ඔහුගෙන් මම ලබා ගත්තා. ඒ නිසා මගේ දුක සැප එදිනදා ජීවිතයේ වෙන දේවල් කතා කරන්න පටන් ගත්තා ඔහුත් එක්ක. ඔහුත් මමත් කවදාවත් ආදරය ගැන කතා කරලා නැහැ. ආදරය ප්‍රකාශ කරලා නැහැ. අපි හමු වෙලා තියෙනෙත් හරිම අඩුවෙන් කිහිප වතාවක් විතරයි. නමුත් මට හිතෙනවා ඒක හරි අපූරු සම්බන්ධයක් කියලා. හරි පුදුම සම්බන්ධයක් කියලා. ඒක ප්‍රේමයක් නෙමෙයි. ඒක හරිම ලස්සන යාළුකමක්. ඔහුත් මමත් අද අපි විවාහකයි වෙන අයත් එක්ක. නමුත් මට හිතුණා මේ සින්දුව අහනකොට මේ ලෝකේ හරි ලස්සන හරි පුදුම යාළුකමුත් තියෙන්න පුළුවන් කියලා. අංක 4 නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොනුරුවේ හිත පුරා නුඹ අතුරලා ගිය
මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි අහඹුවක් නුඹ හිතක පැටලුන ඇසට ඇස හම් නොවී පෙම් කළ පුරුදු කම් දැනුණු බව ඇත්තයි නුඹ එදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොඳුරුවේ හිත පුරා නුඹ අතුරලා ගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි අපට අප හිමි නොවන ගමනක අතර මඟ අත හැරුණු දාහිත කඳුළු අරගෙන ගිය නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොඳුරුවේ හිත පුරා නුඹ අතුරලා ගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන්නාදරෙත් සොඳුරුවේ හිත පුරා නුඹ අතුරලා ගිය මතකයක් මිහිරේ නුඹත් හරි පුදුමයි ගීදායයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ මම තුන්වන ගීතය විදිහට තෝරගන්නේ වසන්තේ නිදාවුන් කියන ගීතය. මට හිතෙනවා නන්දා මාලිනියන් ඇගේ හඩ පෞරුෂය තුළ මේ ගීතයට ලොකු අර්ථයක් සැපයුවා කියලා. අපිට පුළුවන් නම් අපේ පළමු ආදරේ විවාහයකින්ම කෙලවර කරගන්න ඒක බොහොම හොඳයි. ජීවිතේ හරි සුන්දරයි කියලා අපිට හිතේ. නමුත් එහෙම සිදුවෙන්නේ හරි කලාතුරකින්. සමහර අයට විතරයි. මගේ ජීවිතේ මම විවාහ වෙන්නේ මගේ පළමු ප්‍රේමය සමග නෙමෙයි. මම මගේ PhD එකට ගිහිල්ලා ලංකාවට ආවටත් පස්සේ තමයි ඔහු මට හමු වෙන්නේ. මගේ ජීවිතේ මගේ තිබුණේ ප්‍රේම වියෝව නිසාම මම කාලයක් ජීවිතේ කාටවත් සමීප වෙන්නේ නැතුව තනිකඩව ජීවත් වෙනවා. ඒ කාලේ සමහර සිදුවීම් නිසා මගේ ප්‍රේම වියෝව නිසාම සමහර අය ළඟින් හිටපු මිනිස්සු විශේෂයෙන්ම නෑදෑයෝ අසල්වැසියෝ මට විවිධ විදිහට වචනයෙන් මගේ හිත රිදවනවා අපහාසයට ලක් කරනවා. ඒ මම මගේ හිතට දැනිච්ච ඒ දුක පදවැල් අතර තියෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. විලාපෙන් විඩාවේ රැඳී මං මුලාවේ වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ සුසුම්ලා දිවාර වෙලී හුඳ කලාවේ එපා වී සියල්ලම් පලා ආවෙලාවේ. ඒ කාලේ මගේ ජීවිතේ මම මානසික විඳපු ඒ දුක මේ පදවැල් අතර තාමත් මම හොයනවා. කොහොම වුණත් අද මගේ ජීවිතය හරි ලස්සනයි. මට මගේ ස්වාමි පුරුෂයා හම්බ
වීම මගේ ජීවිතයේ එක්තරා විදිහකට ලොකු වාසනාවක් කියලා මම හිතනවා. මොකද මම එදා ඉඳම බලාපොරොත්තු වෙන්නේ ලොකු මානසික සුවයක් තියෙන විවාහයක්. මොකද විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් විදිහට මට ලොකු මානසික නිදහසක් අවශ්‍ය වෙනවා මගේ වැඩ කටයුතු කරන්න. මාව ලොකු ගොඩක් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මට ලොකු සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වුණු කෙනෙක් මගේ ජීවිතේට හමු වුණා කියලා මගේ ස්වාමි පුරුෂයා විදිහට කාලයක් මම තනිකඩව හිටියත් මගේ ජීවිතේට සතුට හුව අරගෙන ආවා. ඉතින් මේ පදවල මේ සතුට තියෙනවා කියලා මට හිතෙනවා. වසන්තේ ලපැල්ලෙන් වැසී උන් කුසුම් කැම් නටන්නේ පිපී දැන් හේමන්තයේදී. තාරුණ්‍ය වසන්තයකට උපමා කරනවා නම් මට මගේ ජීවිතයේ සැපෑ සතුට ආදරය ලැබෙන්නේ ඒ වසන්තේ නම් නෙමේ ඊට පස්සෙන හේමන්තයේ. අංක 3 වසන්තේ නිදාවුන් යොන් කෝකිලාවන් ගයන්නේ සුපින් ගීත හේමන්තයේදී. වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම්කන් නටන්නේ පිපී දැන් හේමන්තයේදී. වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ ඔබෙන් එක් ලැබුවේ හේමන්ත කාලේ. වසන්තේ නිදාවුන් යොන් කෝකිලාවන් ගයන්නේ සුපින් ගීත හේමන්තයේදී. වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම්කන් නටන්නේ පිපී දැන් හේමන්තයේදී. එපාවී සියල්ලන් පලාවිලාවේ තුෂාරින් නුරාවු සඳක් සේ නිශාවේ ඔබයි නෙත් සැදුවේ හේමන්ත කාලේ. වසන්තේ නිදාවු යොන් කෝකිලාවන් ගයන්නේ සුපින් ගීත හේමන්තයේදී. වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම්කන් නටන්නේ පිපී දැන් හේමන්තයේදී. ගීතයයි අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතුභාෂිනී හේවගේ
දෙවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ කොතැනක හිටියත් ඔබ මෙලොවේ. ආදරය කියලා කියන්නේ හිමි කර ගැනීමම නෙමේ. තව කෙනෙකුට අපිට හදවතින් සුබ පතන්න පුළුවන් නම් අනේ යා සතුටෙන් ඉන්න. හැමදාම යහපතක් වෙන්න කියලා. ඒක තමයි ආදරය කියලා කියන්නේ. මම විවාහ වෙන්න කලින් මගේ හිතට දැනිච්ච දීර්ඝකාලීන ප්‍රේමයක් මට තිබුණා. නමුත් මම විවාහ වුණාට පස්සේ අපි කවදාවත් හමු වෙලා නැහැ. අපි අතර කතා බහකුත් නැහැ. නමුත් මම හිතනවා අපිට හමු වුණත් අහම්බෙන් හෝ මගතොටකදී අපිට පුළුවන් hina වෙලා කතා කරලා ඒ මොහොතෙන් වෙන් වෙන්න. මොකද මම හිතනවා ඔහුගෙත් මගෙත් හදවතේ වෛරයක් නැහැ කියලා. මොකද මට මගේ පාසලේ හිටපු මිතුරියක් හමු වෙනවා මම විවාහ වෙච්ච අලුත. ඇය මට කියනවා මේ තරුණයා ළඟදී ඇයට හමු වෙලා ඇයට කියනවා තුෂාරි විවාහ වුණ බව මම දන්නවා. ඇයට මම හදවතින්ම සුබ පතනවා කියලා. අපි සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතාවලින් වෙන් වෙන්නේ නොගැලපීම් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර හේතු නිසා වෙන්නට පුළුවන්. විවිධ හේතු බලපාන්නට පුළුවන්. කොහොම වුණත් අපි ආදරය කරපු අය කවදාවත් කාටවත් වෛර කරන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ තව කෙනෙක්ගේ යහපත හදවතින්ම ප්‍රාර්ථනා කිරීම පමණයි. ඉතින් මේ ගීතයේ එක තැනක කියනවා රැකගෙන මංගල මුදුව අතේ පිරිසිදුලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ කියලා. ඉතින් මගේ ජීවිතේ මගේ හැඟීම් මතක ස්පර්ශ කරන්නට මේ ගීතය සමත් වුණ නිසාමයි මේ ගීතේ මම මේ වැඩසටහනටත් තෝරගත්තේ. අංක 2 කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිඟු කල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මෙවිලා හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මෙවිලා සිහි කෙරුවත් පසුගියගේ සිතලා සිරිකතමින් ඔබ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔහු දිවි රැකුමට මට වර ලැබුණා පිරිසිදුලිය ඔබ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිඟු කල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ රැ 10යි
ගීදායයි. අද සොඳුරු මුණ ගැසීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මතු භාෂිනී හේවගේ. මම පළවෙනි ගීතය විදිහට තෝරගන්නේ සඳ කෙනිති නැමි විල්තියට එබී කියන ගීතය. ගීතය තෝරගන්නේ මගේ ස්වාමි පුරුෂයාගේ කැමැතිම ගීතය මේක නිසා. ඔහු මට තියෙන ගෞරවය, පැඳීම, රැකවරණය, සහයෝගය මේ හැම දෙයකටම මම පෙරලා ආදරය කරනවා, ගෞරව කරනවා. මම කලින් කිව්වා වගේ මගේ වෘත්තියේ නියැලෙන්නට බෑ මානසික නිදහසකින් යුක්තව. ඔහු මාව තේරුම් නොගත්තනම්, ඔහුගේ ආදරය, රැකවරණය සහ තේරුම් ගැනීම මා වෙනුවෙන් ඔහු නොකළා නම්, ඉතින් ඔහු කැමති ගීතයට මම කැමති වෙන්න හේතුව තමයි මේ ගීතේ කියන්නේ හරිම ලස්සන ආදර කතාවක් ගැන, හරිම ලස්සන ප්‍රේමයක් ගැන. මේක කියනවා සසල නොවී ඔබ හිඳින තුරා පෙනෙයි මා ඔබේ නෙතින්, සසර පුරා සැරි සරණ තුරා බලමිලොව ඔබේ නෙතින් කියලා. මට පළමු ප්‍රේමයේම විවාහය කරගන්නට බැරි වුණාට මම ප්‍රාර්ථනා කරනවා මේ සංසාර ගමනේදී ඔහුම මට පළමු ප්‍රේමිය විදියට හම්බ වෙලා මේ සංසාරේ මේ දිවි ගමන හැමදාම මානසික සුවයකින්, ආදරයකින් මට අරගෙන යන්න පුළුවන් වෙන්නට කියලා. ඒ නිසාමයි මම මේ පදවල් වලට හරිම සංවේදී. ඔහු ව්‍යාපාරිකයෙක්, මම මහාචාර්යවරියක්. හිතන්න පුළුවන් අපි නියලිලා ඉන්න වෘත්තීන් වෙනස් නිසා අපි හිතන පතන විදිය වෙනස් කියලා. අපි හිතන පතන විදිය හරිම වෙනස්. සමහර වෙලාවට සමහර අදහස් නොගැලපෙන තරම්. නමුත් ඒ අපි අතර තියෙන ගෞරවය, බැඳීම, සෙනෙහ සහ තේරුම් ගැනීම මත තමයි අපි දෙන්නගේම ජීවිතවලට අපේ ආදරය ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වැඩසටහන මගේ හිතේ කාලෙක ඉඳලා තියෙන සමහර හැඟීම්, සමහර මතක, සමහර සිදුවීම් අනිත් අයත් එක්ක බෙදාගන්න ලැබිච්ච අවස්ථාවක් කියලා මම හිතනවා. මොකද මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීම්, වෙනස්ම මතකයන් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න මට ඕමනා වුණ නිසා. එනිසා මම ස්තුතිවන්ත වෙන්නට කැමතියි මෙම වැඩසටහනේ නිෂ්පාදකට වගේම සියත FM ගුවන්විදුලි නාලිකාවට මෙම වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබට සුබ රාත්‍රියක්. මම මහාචාර්ය මතු භාෂිනී හේවගේ. අංක 1 සඳ කිනිති නැමි විල්දියට එබී සොයයි සේයාව සඳේ ඔබ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ සඳ කිනිති නැමි විල්දියට එබී සොයයි සේයාව සඳේ ඔබ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ සසල නොවීවිල තිබෙන තුරා දිලෙයි සඳ දියට යටින් සසල නොවීවිල තිබෙන තුරා දිලෙයි සඳ දියට යටින් සසල වෙලාදිය කැළඹුණුදා බිඳෙයි සඳ කැබිලි පිටින් සඳ කිනිති නැමි විල්දියට එබී සොයයි සේයාව සඳේ ඔබ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් සසල නොවී ඔබ හිඳින තුරා පෙනෙයි මා ඔබේ නෙතින් සසර පුරා සැරි සරණ තුරා බලමි ලොව ඔබේ නෙතින් සඳකිනි දිනමි විල්දියට එබී සොයයි සේයාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ